හරි ඕගොල්ලන්ට නෙප්‍රෝලිපිස් ජීවන චක්‍රය ගැන තමයි කතා කරන්න තියෙන්නේ. හරිද? හරි. මේකේ මේ මම අර පැන්සල් අයිකන් එක ගන්නවනේ. එතකොට මේ ඕගොල්ලෝ පොඩ්ඩක් මේ අවධානයෙන් ඉන්න ඒ අයිකන් එක ගැන. හරිද? හරි. හරි. දැන් නෙප්‍රෝලිපිස් ජීවන චක්‍රය ඕගොල්ලෝ ඇඳගෙන ඇති. ඒක දිහා ඒක දැන් පාඩම් කරගෙන ඇතිනේ. ඒක මම ඕගොල්ලන්ට විස්තර කරන්නම්. ඊට පස්සේ ඔක රූපය ගැන දැක්කත් ඕගොල්ලන්ට ඔක මතකෙට එන තත්ත්වෙට මම අද පත් කරනවා. හරි. එහෙනම් අපි යමු. පොඩක් ඉන්න මේ ඕගොල්ලෝ රූප සටහන් ගහලා ඊට පස්සේ අපි නෝට් එකට එමු. හරි. රූප සටහන මම මේක ටිකක් ලොක් කරන්නම්. හරි. තව ටිකක් ලොක් කරන්න පුළුවන්. හරි. දැන් හරි. හරි. එහෙනම් ඔන්න අපි හොඳට අවධානයෙන් අහගෙන ඉන්න. හරිද? හරි. දැන් මේක ගත්තම මේකේ ප්‍රමුඛ වෙලා තියෙන්නේ බීජාණු ශාකය. අපි යමු බීජාණු ශාකය තැනට. මෙන්න මේක. හරිද? එතකොට බීජාණු ශාකය තමයි නෙප්‍රොලිපිස් වල ප්‍රමුඛ වෙලා තියෙන්නේ. හරිද? එතකොට මෙන්න මේ මං ඇඳලා තියෙන්නේ මොකද්ද? මේ ඇඳලා තියෙන්නේ බීජාණු ශාකය. හරිද? ওই ටික කතා කරන්න කලින් මම කියනවා මෙන්න මේ බීජාණු ශාකය තියෙනවානේ. මෙන්න මේකෙන් මෙහාට. හරිද? ඒ කියන්නේ මෙන්න මේ අඳලා තියෙන්නේ. මෙන්න මේ ටිකෙන් මෙන්න මෙහාට මේ ඔක්කොම මොකද වෙන්නේ? 2n. හරිද? මම මේ ලියලා තියෙන්නේ. ඒ ඔක්කොම 2n. ද්විගුණයි. හරිද? ඊට පස්සේ මේ අනිත් ටික ඔක්කොම මම ඒක වෙන පාටකින් දාන්නම්. මෙන්න මේ ටික ඔක්කොම මොකද්ද? n. හරිද? හරි. එතකොට මම වෙන පැනක් ගන්නම් අනිත් ටික ඔයගොල්ලන්ට තේරුම් කරන්න. හරි. ඊට පස්සේ නංගිලා මල්ලා ගත්තම පොඩ බලන්න. මේකේ දැන් මේ බීජ අනුශාකය මේවා ඔක්කොම දීගුණ. හොඳට මතක තියාගන්න. ඔයගොල්ලෝ මේක එක තැනකින් මතක තියාගත්තම හරි. බීජ අනුශාකයෙන් ඉස්සෙල්ලා මතක තියාගන්න. එයානේ කතා කරන්න අපි ඉස්සෙල්ලා බීජ අනුශාකයේ දීගුණයි. හරිද? එතකොට මෙතන බීජාණු ශාකය ගත්තම මගේ අපේ සර් අපිට කියලා දුන්න විදිහටම මම ඔයගොල්ලන්ටත් උගන්වන්නේ. හරිද? එතකොට මෙතන බීජාණු ශාකයේ දීගුණයි. හරිද? එතකොට බීජාණු ශාකය තමයි මෙන්න මේ පල්ලෙහැ තියෙන බීජාණු දාණී තියෙන්නේ. හරිද? එතකොට ඔය ශාකය ගත්තම ඔය ශාකයේ යටිපැත්ත සොරස තියෙනවා. ඒකෙන් අපි ඉස්සෙල්ලාම කතා කරමුකෝ. මේ බීජාණු දාණී තියෙන්නේ මෙන්න මේ බීජාණු ශාකයේ. එතකොට මේ බීජාණු ශාකය 2n නම් ඒ ශාකයේ තියෙන ඕනම එකක් දීගුණ. ඊට පස්සේ බීජාණු දාණිය 2n. ඊට පස්සේ මෙතන මේ ඔයගොල්ලන්ට දක්වලා තියෙනවා ඌණනය කියලා. ඒ කියන්නේ බීජාණු දාණී වලින් බීජාණු හැදෙන ඌණනය. එතකොට බීජාණු දාණිය 2n නම් ඌණනේ මොකද වෙන්නේ? මම අර ඉස්සෙල්ලා වීඩියෝ එකේ කතා කරා 2n විදිහට තිබ්බ එකක්. හරිද? n බවට පත් වුණා නම් මෙතන වර්ණ දෙහ සංඛ්‍යාව අඩක් වෙලා තියෙන හින්දා මෙතන වෙලා තියෙන ඌණනයක් කියලා කිව්වා. හරිද? එතකොට මෙන්න මෙහෙම තිබ්බොත් එහෙම n ගෙන් වර්ණ දෙහ සංඛ්‍යාව ඊට පස්සේ ඊළඟ එකෙත් වර්ණ දෙහ සංඛ්‍යාව එන්න මෙතන වෙනස් අඩක් වෙලා නැහැ සමාන වෙලා නැහැ මෙතන අනූණනය වෙලා තියෙන්නේ. ඔක තව මේ විදිහට වෙන්න පුළුවන්. 2n තියෙන කෙනෙක් 2nම වෙලා තියෙනවා නම් මෙතන සිද්ධ වෙන්නේ මොකක්ද? සමාන වෙලා මෙතන සිද්ධ වෙන්නේ අනූණනයක්. හරිද? හරි. එතකොට මේ බලන්න මෙන්න මේ ටිකෙත් 2n හරිද? 2n 2n. එහෙනම් මෙතන වෙලා තියෙන්නේ මොකද්ද? අනූණනයක්. ඊට පස්සේ මෙතන මේ 2n මෙතනින් බීජාණු ශාකයට මෙතන 2n. එතනත් අනූණනයක් වෙලා තියෙන්නේ. හරිද? මෙතනත් අනූණනයක්. ඕගොල්ලෝ මම ලේසි වෙන මතක තියාගෙන මම කියන්නම්. කොටිම බැලුවොත් මෙන්න මේ සයිකල් එකේ ඌරණය සිද්ධ වන එකම තැන මෙන්න මේ විදියට බීජාණු දානි වලින් බීජාණු හැදෙන තැන විතරයි
අණු මේ ඌණනයක් සිද්ධ වෙලා අනිත් හැමතැනම වෙන්නේ අණුණනේ. දැන් මෙතන බලන්න මේ ශුක්‍රාණුයි අණ්ඩයි මේ මෙතන අණුණනයක් එන්නේ නැහැ මොකද? මේ කවදාවත් n කෙනෙක්ගේ මෙහෙම දෙකයි n එහෙම මේ ඌණන විභාජනයක් අණුණනයක් එහෙම සැලි විභාජන දෙකයින් තියෙන්නේ. එහෙම වෙන්නේ නැහැනේ. එතකොට මෙතන මේ වෙන්නේ ක්‍රියාවලියක්. මොකද්ද? n එකතු වෙලා මේ දෙකයි නැත්නම් මෙතන ඇතුළේ තියෙන මොකද්ද? මෙතන ඔයගොල්ලෝ ලියා ගන්න. මෙතන ඇතුළේ තියෙන්නේ සංසේචනයක්. හරිද? හරි. ඊට පස්සේ දැන් මේ බීජ අනුශාය ගැන තමයි කතා කරන්නේ. දැන් මම ඕක ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට තේරුම් කරලා දුන්නා. දැන් මේකේ පේනවනේ. මෙතන දැන් බීජාණු ගන්නකො බීජාණු n. ඊට පස්සේ එයාගෙන් අණුණය වෙලා තමයි මෙන්න මේ ජන්මානුශාකය හැදිලා තියෙන්නේ. එයත් n. ඊට පස්සේ මේ ජන්මානුශාකයේ එකම ජන්මානුශාකයේ මේ අණ්ඩානුදානිත් තියෙනවා, ශුක්‍රාණුදානිත් තියෙනවා. එකම ශාකයේ. එයාලත් n මම කිව්වේ එකම ගහේ කියන්නේ එකම ගහේ තියෙන ඕන එකක් ඒ විදිහමයි කියන්නේ හරි. ඊට පස්සේ මේ ශුක්‍රාණු දානිය වලින් ශුක්‍රාණු හැදෙනවා, අණ්ඩාණු දානිය වලින් අණ්ඩ හැදෙනවා. ඒවත් අණුණෙන් තමයි වෙන්නේ. ඔක මිනිස්සුන්ගේ වෙනස්. හරිද? හරි. මේ ශාකවල කතා කරේ. හරි. දැන් ওই ටික මම මකනවා. මේ හරිද? මේ ටික මකනවා. දැන් මේ ටික හරිනේ. හරි. දැන් අපි කතා කරන්නේ බීජාණු ශාකය ගැන. මේ බීජාණු ශාකය ගැන කතා. මේ ඇඳලා තියෙන බීජාණු ශාකයක්. ඒකේ බලන්න ඕගොල්ලන්ට මේ ඕම් නායික. හරිද? මම මේකට කොළ පාට ගන්නම්කෝ. හරිද? මෙන්න මේ තියෙන ශාක. මෙතන මේ තියෙන නේද ශාක. මේකේ ගිහින් තියෙන මෙන්න මේ ශාක වලට මේවා තමයි පරිණත පත්‍ර. හරිද? මේකේ මේ ටිකේ මේ ටිකේ තියෙන පරිණත පත්‍ර මේ වගේ තියෙන පරිණත පත්‍ර මේ වගේ තියෙන පරිණත පත්‍ර මේ ටිකේ මේ ඔක්කොගෙන් පරිණත පත්‍ර. හැබැයි මෙන්න මේ නැමිල වගේ ව්‍යුහයක් පේනවද ඔයගොල්ලන්ට මේ මෙන්න මෙහෙම ව්‍යුහයක් බලන්න එතන පේනවද කියලා මෙන්න මෙහෙම ව්‍යුහයක්. මෙන්න මේ තියෙන්නේ. මේ තියෙන්නේ මම එකකින් අඳ ගන්න මේ තියෙන්නේ. ඒවට කියන්නේ ලපටි පත්‍ර. හරිද? මේ විදිහට දඟල ගහලා තියෙන එකට මේකට නමක් කියනවා. මොකද්ද? කුණ්ඩලාකාර ප්‍රාක්පත්‍රණය කියලා නමක් කියනවා. ඒක මතක තියාගන්න. මම නෝටෙන් කියලා දෙන්නම්. ඊට පස්සේ මෙන්න මෙයා මේ හයි වෙලා තියෙන මෙන්න මේ රයිසෝමය කියලා කෑල්ලක් තියෙනවා. මේකට රයිසෝමය. ඊට පස්සේ මේ තියෙන්නේ මුල් ඈ. ඒක මම මේ වෙන පාටෙම දක්වලා නැත්තම් මෙන්න මේ තියෙන්නේ. මේ තියෙන මොනවද? මේ තියෙන මුල්. හරිද? මෙයාලගේ තියෙන මුල් තමයි මෙව්වා. හැබැයි මේවට මුල් කියලා කියන්නේ නැහැ. මේවට මොකද කියන්නේ? ඕකට මොකද කියන්නේ? සෝරි, ඕකේ මුල් කියලා කියනවා. මෙන්න මේකේ තමයි මේ මුල අප තියෙන්නේ. මෙන්න මේ ජාජන් මනුෂ්‍යක. මේකේ මේවට කියනවා මුල්. මේවා මුල්. හරිද? ඔයගොල්ලෝ නම් කරගන්න. මේවා මුල්. මුල් හරිද? මුල්. හරිද? හරි. ඊට පස්සේ මෙන්න මේ ශාකයක් මෙන්න මේ තියෙන මේකෙන් අපි ශාක මේ එක කෑල්ලක් කියන්නේ එක කොලයක් අරන් ගත්තම මේකේ යටපැත්ත ගත්තම මම ඔයගොල්ලෝ වීඩියෝ එකකුත් පෙන්නනවා මේකේ යටපැත්ත ගත්තම මේකේ තියෙනවා තිත් වගේ ටිකක් මේ තියෙන මේ තිත් එතකොට මෙන්න මේ එක බෝලයකට කියනවා ඒක තිතකට මේ කියන මොකද්ද සොරස කියලා මම එක වෙන පාරෙන් ගන්න නැත්නම් රූපේ අපහැදිලි වෙනවා සොරස කියලා කියනවා මොකද්ද මේ තියෙන සොරස කියලා කියනවා හරිද දැන් මේ සොරස තියෙන දැන් මේ මොකද්ද මේ ශාක පත්‍රයක් එතකොට මේ සොරස ඇතුළේ තමයි බීජාණුදානෙ තියෙන එහෙනම් ඕනම එකක් මම කියවනේ බීජාණු ශාකය ඕනම එකක් එතකොට මේ සොරස ද්විගුණයි ද්විගුණක තමයි දෙකයින් කියලා දාලා තියෙන්නේ ඊට පස්සේ මේ එක බෝලයක් තමයි මේ ලොකු කරලා මෙන්න මේ පල්ල හැදලා තියෙන මෙන්න මේ මම මේ කොටු කරන්නේ මේ බලන්න මේ ලාකොල පාටින් මම කොටු කරන්නේ ඔය සොරසක් හරිද ඔය සොරසේ මෙන්න මේ වගේ ව්‍යුහයක් තියෙනවා මෙන්න මේ මම ඇදලා තියෙන එක දිගට යනවා මෙන්න මේ වගේ ව්‍යුහයක් මෙන්න මේ තියෙන මේ පල්ලහැ මම මේ පාට කරන්නේ මෙන්න මේ ව්‍යුහය තමයි කසුව ඊට පස්සේ මේ සම්පූර්ණ කියන්නේ සොරස ඊට පස්සේ මේක මේ මිදිගෙඩි වගේ ගිහින් තියෙන්නේ
ওই එකක් තමයි බීජ අනුදානයක් කියන්නේ. හරිද? එතකොට මං කියවනේ ගහේ ඕනම එකක් දෙකයිනේ බීජ අනුදානය. ඊට පස්සේ බීජ අනුදානයක් මෙන්න මෙතන මේ ඇඳලා පේනවා. මම එක වෙන පාටික මේවා කරන්න. නැත්නම් ඔයගොල්ලෝ පැහැදිලි නෑනේ. රතු පාටින් මේවා කරන්න මෙන්න මේ තියෙන. මෙන්න මේ රතු පාටින් මං කොටු කරන්නේ. මෙන්න මේක බීජානුදානයක්. ඔන්න ඔය බීජානුදානයේ හරිද? මෙන්න මේක එක වටේ මේ සෛල තියෙනවා. හරිද? එතකොට ওই බීජානුදානයේ මෙතන තියෙන්නේ. මෙන්න මේ ඇතුලේ මේ මම මේ නම් කරලා දෙන්නේ බෝල බෝල ටිකක් මේවා තමයි බීජාණු. ඔව්ව මේ එන්. මොකද ඒකට හේතුව බීජාණු දානයේ එකේ තිබ්බට අපි එතන ඌණනයක් එනවනේ. එතකොට මේ බලන්න n ගුණ. ඒ හින්දා තමයි මෙතනට n කියලා දාලා තියෙන්නේ. හරිද? ওই ටික තමයි බීජාණු ශාකය ගැන කතා කරන්න තියෙන්නේ. හරිද? ඊට පස්සේ අපි බලමු ජන්මාන ශාකය තියෙන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලා අපි නෝට් එකට යමු ඉස්සෙල්ලා. දැන් ඔයගොල්ලන්ට ඉගෙනනවනේ. දැන් අපි යමු නෝට් එකට. හරි. නෝට් එකට ආවා. හරිද? මෙතන මේක මේ ඇඳිලානේ. හරි. නෝට් එකට ආවා. හරි. නෝට් එක බලමු. ප්‍රමුඛ ශාකය මං කිව්වනේ ප්‍රොෆෙසර් ප්‍රමුඛ ශාකය බීජාණු ශාකය. එහෙනම් මෙයා ප්‍රමුඛ ශාකය මොකද වෙන්නේ? ප්‍රභා සංශ්ලේෂය අනික කොළ පාටින් ඇඳලා තිබ්බ. එතකොට එයා ස්වාධීනයි ප්‍රභා සංශ්ලේෂකයි. ඒ වගේම බීජාණු ශාකයේ සාමාන්‍යයෙන් මේක මතක තියාගන්න ඕනේ වඩා සංකීර්ණ සංවිධානයක් තියෙනවා කියලා. හරිද? ඒගොල්ලෝ මතක තියාගන්න ඕන කරුණක්. හැම එකක්ම කෙටි ක්‍රම වලින් මේ මතක තියාගන්න කියලා දෙන්න බෑනේ. එතකොට මේ බීජාණු ශාකය මං කිව්වා අර මෙතන මේ තියෙන්නේ. මේකේ මේ මුල් තියෙනවා. මේ තියෙන මුල් ඊට පස්සේ අර මොනවද තියෙන්නේ මේ කඳ තියෙනවා. මේ කඳ මේ රයිසෝමට මෙයා කඳ භූගත රයිසෝමය. මේක තමයි ඒ කඳ. ඊට පස්සේ පත්‍ර මේ තියෙන පත්‍ර. එතකොට පත්‍ර වල විභේදනය වෙලා තියෙනවා. එතකොට ඒ පොයින්ට් එකත් හරි. ඊට පස්සේ මේක මතක තියාගන්න වායව කොටස් උච්චාරණයකින් ආවරණය වෙලා තියෙනවා කියන්නේ. හරිද? ඊට පස්සේ මේ වායු කොටස් වල තියෙනවලු මොනවද? පූටිකා. ඒක මතක තියාගන්න වායු කොටස් වල පූටිකා තියෙනවා කියලා. හරිද? හරි. ඊට පස්සේ අපි යනවා තව පල්ලෙහාට. හරි. ඊට පස්සේ සෛල මහා ප්ලෝයම යන ස්නේහල පටක වර්ග දෙකම විකසනය වෙලා තියෙනවලු මේකේ. මේ කියන්නේ අර අපි ඉස්සර මතක තියාගත්තේ කඳ භූගත රයිසෝමයක්. ඊට පස්සේ මේ රයිසෝමෙන් පැන්නගෙන ශාකා වගේ භූගත දාවක වලින් මේ රයිසෝමයෙන් පැන්නගෙනවා ශාකා. එක එක ශාකා පැන්නගෙනවා. අන්න ඒ වගේ භූගත දාවක. කඳන් වගේ තමයි. ඒ භූගත දාවක වලින් මොකද වෙන්නේ? අලුත් පැල ඇටි හට ගන්නවලු. ඊට පස්සේ මේ පත්‍රය ගත්තම පත්‍රිකා වලින් සමන්විතලා තියෙනවා. මේ පත්‍රිකාවෙන් සමන්විතලා තියෙනවා. සංයුක්ත පක්ෂවත් පත්‍ර. මේ පත්‍ර සංයුක්ත පක්ෂවත් පත්‍ර ගැන මතක තියාගන්න ඕන. ඊට පස්සේ මම අර කලින් එකේ කිව්වා ලපටි පත්‍ර. අර මේ විදිහට මේ තියෙන්නේ. මේ තියෙන රෝල් වෙලා වගේ මේ පේනව නේද? මේ රෝල් වෙලා වගේ තියෙන්නේ. මොනවද මේකට කියන්නේ? කුණ්ඩලාකාර ප්‍රාක් පත්‍ර නෑ. හරි. ඊට පස්සේ අපි කතා කරා සොරස ගැන. මම කිව්වා මේ තියෙන පත්‍රිකාවක් ගත්තොත් මේ තියෙන පත්‍රිකාවක්. හරිද? එතකොට මේ පත්‍රිකාවේ මේ යටපැත්තක් මේ තියෙන්නේ. මේ යටපැත්තේ තමයි මේ තිත් වගේ මේ තියෙන්නේ. ඒවට තමයි සොරස කියන්නේ. එතකොට මේ සොරස ඇතුලේ මම ඔයගොල්ලන්ට පෙන්නන මේ තියෙන සොරසක් සම්පූර්ණයෙන්ම මේ ලොක් කරලා ගත්තම මේකේ බීජ අනුදානිය ඇති වෙනවා කියලා තියෙනවා. එතකොට මේ එකක් නෙමෙයි මේ ගොඩක් ඇති වෙනවානේ. ඔක උඩුපඩේ නේද තියෙන්නේ. එතකොට ඊට පස්සේ මේ බීජානුදානී හරිද මේ නෙව්වා මේ සොරස මොකද වෙන්නේ මේ කසුව මේ තියෙන කසුව ඒක මගෙන් ආරක්ෂා වෙලා තියෙනවා එන් කියනවා ඊට පස්සේ මේ බීජානුදානී තැනට අපි ගියා බීජානුදානී වුන්ටේකින් රාහෙට සම්බන්ධ මේ බලන්න මේ බීජානුදානී මේ වුන්ටේකේ මේ වුන්ටේකේ තමයි මෙන්න මේක තමයි ග්‍රාහකය කියන්නේ මේකට සම්බන්ධ වෙලා තියෙන්නේ ඊට පස්සේ බීජානුදානය තුළ ඌර්ණ විභාජන වීමෙන් ඒක ගුණ බීජාණු හදනවා මම අර කිව්වේ ඒක ගුණ බීජාණු හදනවා හරි ඊට පස්සේ ඒ ටික හරි ඒ ටික තමයි මම කතා කරේ හරි පියම් පල්ලෙහාට එතකොට ඒ ටික කතා කරා හරිද
එතකොට මේ අර දැන් මම අර මේ ඊට පස්සේ මේ සොරස මේක පරිණිතුනම් පස්සේ එයාට ආරක්ෂාවක් ආය ඕනේ නැහැ මේ කසුව වියලිලා හැකිලීමට ලක් වෙනවා. හරිද? ඊට පස්සේ දැන් මේක මේ බලන්න මේක වියලීම හැකිලීමට නැත්තම් මේවා මොකද වෙන්නේ? පිටතට විවෘත වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? වියලි පරිසර තත්ත්වයක් આવොත් එම මෙන්න මේ බීජාණුදානිය පුපුරනවා. පුපුරලා මේක ඇතුළේ මොනවද තියෙන්නේ? බීජාණු. මේවා මොකද වෙන්නේ? මේ එළියට නිදහස් වෙනවා. ඊට පස්සේ සුළඟ මගින් ගිහිල්ලා ව්‍යාප්ත වෙනවා. එතකොට උචිත ස්ථානයක් આવොත් මේ බලන්න හැම තැනකම පතිත නැහැ. උචිත ස්ථානයක තමයි බීජාණු පතිත වෙන්නේ. ඊට පස්සේ ඒව පතිත වීමෙන් තමයි මොකද ඇති වෙන්නේ? දැන් බීජාණුශාක පරම්පරාව ඉවර ඊට පස්සේ ඔන්න ජන්මානුශාක පරම්පරාව ඇති වෙන්නේ. ජන්මානුශාකය හට ගන්නවා. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ ජන්මානුශාකය ගැන. හරි? ඔය ජන්මානුශාකය ගාවට එමු අපි රූප සටහනේ. හරි. අපි මේ රූප සටහනට එමු. මෙන්න මේක ජන්මානුශාකය මම චුට්ටක් ලොකු කරන්න පුළුවන්ද කියලා බලන්නම්. හරි ලොකු කරා. හරි. දැන් මේකේ මේ තියෙන ජන්මානුශාකය මේකේ බලන්න. ඔයගොල්ලන්ට පේනවා මෙතන මම කොළ පාටි මේ වගේ ඉන්න පේන්නේ මෙන්න මේ වගේ view එකක් තියෙනවා. මම හිමීට අඳින්න නැත්තම් රූපය අවුල් වෙනවා. මෙන්න මේ වගේ view එකක් තියෙනවා. මෙන්න මේ වගේ මෙතනක් තියෙනවා, මෙතනත් ඇඳලා තියෙනවා, මෙතනත් ඇඳලා තියෙනවා, මෙතනත් ඇඳලා තියෙනවා. මෙන්න මේවට තමයි අණ්ඩානුදානී කියලා කියන්නේ. එතකොට මේ ජන්මානුශාකයේ අණ්ඩානුදානී තියෙන මෙන්න මෙතන මේක මේ හෘදයක් වගේ හරිද? හරිද? මේක තලසක්. හරිද? මේකට අපි කියනවා මේ මොකද්ද? ප්‍රාග්තලස කියලා මේක හෘදයාකාරයි. හරිද? හරි. එතකොට මේක පියවැසට පේනවා. හරිද? ඊට පස්සේ මේකේ ශුක්‍රාණුදානියත් එයා ඒකෙම තියෙනවා. මේ දෙත් ශුක්‍රාණුදානිය මේ ශුක්‍රාණුදානිය මේ තියෙනවා. එතකොට ශුක්‍රාණුදානියත් තියෙනවා. එතකොට අණ්ඩාණුදානියත් තියෙනවා. ශුක්‍රාණුදානියත් තියෙනවා. එතකොට අණ්ඩාණුදානියෙන් වලින් තමයි අණ්ඩ හැදෙන්නේ. ශුක්‍රාණුදානිය ශුක්‍රාණු. එතකොට මේ දෙකම එක ශාඛයක තියෙනකොට අපි කියනවා අර මං කිව්වේ මේ දෙකම එක ගෙදරක මේ දෙන්නම එක ගෙදරක ඉන්නකොට වගේ තමයි මේ ඒ කියන්නේ දෙකම එක ගහේ තියෙනකොට අපි එකට කියන මොකද්ද? ඒක ගෘහී කියලා. එතකොට මං අර කලින් වීඩියෝ එක ඔයාලා බැලුවා නම් මං කීවා හරිද? මම කලින් වීඩියෝ එක බැලුවා නම් මම ඔයගොල්ලන්ට කිව්වා මොකද්ද කිව්වේ? මොකද්ද මම ඔයගොල්ලන්ට කිව්වේ? ඒක ගෘහී. මං කලින් වීඩියෝ එකේ ඔයගොල්ලන්ට කිව්වා මං කලින් එකේ කිව්වා ඒක ගෘහී නම් ඒකට විරුද්ධ දෙක. මේක දැන් ලිංග දෙකම තියෙනවානේ. එතකොට මෙයා කවුද? ලිංග දෙකම එකේ තියෙනවා. එතකොට මේ මොකද්ද? මේ දීලිංගිකයි. හරි? එක මතක තියාගන්න. ඊට පස්සේ මේකේ මේ මොනවද තියෙන්නේ? ඊට පස්සේ මේක ගත්තා මේ කොළ පාටයි. කොළ පාට නම් මෙයා ප්‍රභා සංශ්ලේෂණය කරනවා. ඒකත් මතක තියාගන්න. හරිද? හරි. ඊට පස්සේ මේක පේනවා. මේක කුඩයි. ඒ වගේම මේක තලසක් වගේ තමයි තියෙන්නේ. හරිද? හරි. ඊට පස්සේ මේක පුෂ්ඨෝදරීයව පැතලී මේක වැතිර වැඩෙන ව්‍යුහයක්. හරිද? එතකොට මේ උදරීය පැත්ත තමයි මම මේ දක්වලා තියෙන්නේ. එතකොට උදරීය පැත්තේ මේ මොනවද මේ මොනවද? මේ මූලාභ විකසනය වෙනවා උදරීය පැත්තේ. හරිද? හරි. එතකොට මේ උදරීය පැත්තේ තමයි මේ ශුක්‍රාණුදානී මේ අණ්ඩාණුදානී දෙකම තියෙන්නේ. ඊට පස්සේ අපි යනවා මේ ශුක්‍රාණුදානී ගැන වෙන වෙනම කතා කරන්න අණ්ඩාණුදානී ගැන වෙන වෙනම කතා කරන්න. මට ඒක වාගේ රූප සටහනේම ඔයගොල්ලන්ට අඳින්න බැරි වුණා. මම දල වශයෙන් මේ ඔයගොල්ලන්ට අර මේ රූප සටහනේ අඳින්න බැරි වුණා ශුක්‍රාණුදානී අණ්ඩාණුදානී. මම ඔයගොල්ලන්ට මෙතන ඇඳලා පෙන්නන්නම්. මම දල වශයෙන් ඇඳලා පෙන්නන ටිකක් වෙලා යයි. මට හරියටම මේ අඳින්න බැරි වෙයි. මොකද මේක හරියටම යන්නේ නැහනේ. මෙන්න මේ වගේ මම දල වශයෙන් අඳින්නේ. එතකොට
මේ අඳින්නේ අඬ අනුදානි. මට මේක දැන් මම මේ ටච් මේවා එක්ක නෙමෙයි මේවා කරන්නේ. ඒතකොට මේ හරියට මේ මම පෑනෙන් මේ කියන්නේ පෑනකින් මේ අඳිනව නෙමෙයිනේ. මේ ඇඟිලි භාවිතය තමයි අඳින්නේ. එතකොට මෙන්න මෙහෙම මම මේකේ චුට්ටක් පෙන්නන්න මෙන්න මෙහෙම මේකේ වඳ සැලිස්තරයක් තියෙනවා වටේටම. හරිද? හොඳ ටිකක් ලොකු වෙන්නේ නැහැ මේවා එක සමානයි මේ වඳ සැලිස්තරයක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මේක ඇතුලේ තමයි අණ්ඩ සෛලය ඉන්නේ. හරිද? මම ඒක දම් පාටින් අඳින්න. අණ්ඩ සෛලය ඉන්නවා. අණ්ඩ සෛලය ඉන්නවා. ඊට පස්සේ තව මෙතන සැල జాතියක් තියෙනවා. ඒක අණ්ඩ සෛලයක් නෙමෙයි. හරිද? ඊට පස්සේ තව මේ හරිය මෙහෙම මේ සැල జాතියක් තියෙනවා. හරිද? හරි. එතකොට ඔන්න ඔච්චරක් මේ දැනගත්තම ඇති. ඊට පස්සේ මේක බලාගන්න මෙන්න මේ වඳ සෛල. හරිද? මෙන්න මේක තමයි අණ්ඩ සෛලය. හරිද? හරි. එතකොට මේ සම්පූර්ණ එකට තමයි කියන්නේ අණ්ඩාණු දාණය කියන්නේ. හරිද? මේ අණ්ඩ සෛල තුළ එක් අණ්ඩයක් විතර තියෙන මේක විතරයි අණ්ඩය. හරිද? හරි. ඊට පස්සේ සුක්‍රාණු දාණය ගත්තම සුක්‍රාණු දාණය මේ මං නැත්තම් ඔයගොල්ලෝ පටල ගන්න. මේ අණ්ඩාණු දාණය ඊට පස්සේ සුක්‍රාණු දාණය මම පොඩ්ඩක් ඇඳලා පෙන්නන්නම්. වීඩියෝ එක ටිකක් දික් වෙනවා මේ කඳින්න ගියපු හින්දා සුක්‍රාණු දාණය මම මේ දර වශයෙන් මේ ඇඳලා පෙන්නන්නේ. එහෙම මෙහෙම මේ ඊට පස්සේ මෙතන මේ වටේටම මෙහෙම අර මේකෙත් අර වඳ සැරිස්තරක වගේ ආරක්ෂා වෙලා තියෙනවා. මේ ඇතුලේ තමයි මේ සුක්‍රාණු තියෙන්නේ. එතකොට මේක මේ රවුමට එන්න ඕනේ. මේක මකලා හදන්න. මේක මේ රවුමට එන්න ඕනේ. හ්ම්. මේක මෙහෙම රවුමට ඇඳ ගන්න. හරිද? එතකොට මේක මේ වටේට මෙහෙම මේ තියෙනවා. මම ඒක අඳින්න යන්නේ නැහැ. මේ වද සරිස්තරයකින් මේ මැද තමයි සුක්‍රාණු තියෙන්නේ. හරිද? මේ මැද තමයි සුක්‍රාණු තියෙන්නේ. හරිද? හරි. එතකොට මේකේ දෙන සුක්‍රාණු මේ අර මේ දඟර ගහලා වගේ තමයි ඉන්නේ. ඒවා මේ ඒකේ මේ කෂිකා ගොඩක් තියෙනවා. හරිද? සුක්‍රාණුව ගත්තොත් මේ කෂිකා ගොඩක් තියෙනවා. කෂිකා ගොඩක් තියෙනවා. ඒක කොහොමද අඳින්නේ? මේ කෂිකා අඳින්නේ. හරිද? මේ කෂිකා අඳින්නේ. මේ කෂිකා ගොඩක් තියෙනවා. හරිද? මේවා මේ දික් වෙන්නේ නැහැ. මේ කෂිකා ගොඩාක් තියෙනවා. හරිද? ඔයගොල්ලෝගේ රූප සටහන මම ඔයගොල්ලන්ට මේ කෂිකා ගොඩක් තියෙනවා. දෙකක් නෙමෙයි. මේ කෂිකා ගොඩක් තියෙනවා. හරිද? හරි. එතකොට වෙන්නේ මොකද දන්නවද? වෙන්නේ මම ඒක රතු පැනෙන් මේ මාක් කරන්න සංසේචනයේ කොහොමද ඒ ක්‍රියාවලිය ටික සිද්ධ වෙන්නේ කියලා. හරිද? රතු පැන නෙමෙයි දැන් රතු පාවිච්චි කරානේ. මම කොළ පාටින් මේ විස්තර කරන්නම්. හරිද? දැන් මෙහෙමයි වෙන්නේ. හරිද? වර්ෂා කාලයට හරිද? වර්ෂා කාලයට මොකද වෙන්නේ? දැන් වහින. හරිද? වර්ෂා කාලයට හරිද? වර්ෂා කාලයට මොකද වෙන්නේ?
මේ මෙහෙම ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. කොහොමද? වර්ෂා කාලයට මේකේ මේ අණ්ඩසෛල තියෙන්නේ. මෙන්න මේ අණ්ඩසෛලයේ හැර හරිද? මේ අනිත් මේ සෛලද මේ වඳසාලි ස්තර මේ අනිත් ඒවා ඔක්කොම දිය වෙලා යනවා. ඊට පස්සේ මේවා නානු වගේ තියෙනවා. හරිද? එතකොට මොකද වෙන්නේ? නානු වගේ පිට වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේකේ තියෙන මේ ශුක්‍රාණු මේවට ආකර්ෂණය වෙනවා. කොහොමද ආකර්ෂණය වෙන්නේ? රසායනික ද්‍රව්‍යයට ආකර්ෂණය වෙලා මොකද වෙන්නේ? මේ ශුක්‍රාණු ගමන් කරනවා මෙන්න මේ අණ්ඩ සෛලය වෙතට. නේද? ඊට පස්සේ ගිහින් තමයි මේ සංසේචනය වෙලා මෙන්න මේ විදිහට යුක්තාණු හදන. දීගුණ යුක්තාණු හදන. හරිද? හරි. ඊට පස්සේ මේ ඊට පස්සේ මේ දීඝන යුක්තාණුව මෙතනින් එළියට එන්නේ නැහැ. මේ අණ්ඩ අනුදානය තුල තමයි රැඳිලා තියෙන දීඝන යුක්තාණු. ඊට පස්සේ කල්ලය බවටත් විකසනය වෙනවා. හරිද? හරි. ඊට පස්සේ ওই කලලයෙන් තමයි ආය නැවත මොකද හැදෙන්නේ? මේ කලලයෙන් ආය නැවත මොකද හැදෙන්නේ? මෙන්න මේ බීජාණුශාකය හැදෙනවා. හරිද? හරි. ඒක මම ඇති වෙන විදිහ ඔයගොල්ලන්ට ඇඳලා පෙන්නන්නම්. මෙන්න මේ ජන්මානුශාකයේනේ ඔක සිද්ධ වෙන්නේ. හරිද? එතකොට මේ ජන්මානුශාකයේ මෙන්න මෙහෙම මේක ඇති වෙනවා. හරිද? මේ බීජාණුශාකය මේ ජන්මානුශාකයම තමයි ඇති වෙන්නේ. හරිද? එතකොට මේ කලලය පස්සේ කාලෙක කවුරු බවටදපත් වෙන්නේ? මෙතන මේක පත් වෙනවා පස්සේ කාලෙක බීජාණුශාකය බවට. හරිද? හරි. අර මේ සයිකලයක් විදිහට යන්නේ. එතකොට මේකේ සියලු විකසන අවස්ථාවලට මේකේ ප්‍රයෝජන යන්නේ මෙන්න මේ ජන්මානුශාකයෙන් තමයි මේ සපයන්නේ පෝෂණය. ඊට පස්සේ මේ කල්ලේ මේක මං නැත්තම් ඔයගොල්ලෝ කොළ පාට මේකේ මේ ප්‍රභා සංශ්ලේෂණ පාටක තව මම මේක වෙන පාටකින් අඳින්නම් ඈ. හරිද? හරි. වෙන පාටකින් ඇඳා. ඊට පස්සේ ටික කාලයක් යද්දි මේකේ මොකද වෙන්නේ? ප්‍රභා සංශ්ලේෂක පටක විකසනය වෙනවා. එතකොට මේ කොළ පාටින් විකසනය වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයාට ඊට පස්සේ මේ තනිවම ප්‍රභා සංශ්ලේෂණය කරන්න පුළුවන්. මෙයා ගැලවල ස්වාධීන ශාකයක් විදිහට මේ වෙන්නලා යනවා මේකේ. තේරුණාද? හරි. ඔන්න ඔච්චරයි ඉතින් තියෙන්නේ කතා කරන්න. ඊට පස්සේ මම මේ දැන් හරි මම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් මේවා කරන්නම්. ඒකෙන් ඔයගොල්ලන්ට මේක තවදුරටත් පැහැදිලි වෙයි. ඊට පස්සේ ඔයගොල්ලන්ට කතා කරපුම මම ඊළඟට ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකක් ෂෙයා කරන්න හදන්නේ. ඔයගොල්ලන්ට වීඩියෝ එකක් ෂෙයා කරන්න මේ වීඩියෝ එකක් ෂෙයා කරන්න හදන්නේ මේ පොඩකින් මේකේ මේ හරි. මේකේ ඔයගොල්ලන්ට මම පෙන්නන්නම්. හරි. මේ බලන්න ඔයගොල්ලන්ට මම පෙන්නන්නම්. ඔන්න ඔයගොල්ලෝ හොඳට බලන්න. දැන් මේකේ ඔයගොල්ලන්ට පේනවා දැන් මම මේකේ බලන්න. මේ තියෙන අපේ මොකද්ද? බීජාණු ශාකය. හරිද? මේකේ මේ වීඩියෝ එක ප්ලේ වෙනවද කොහොමද පොඩ්ඩක් ඉන්න.
දැන් මේකේ ඔයගොල්ලෝ බලන්න මේ මම රතු පාටින් මේවා කරා නැත්නම් ඔයගොල්ලන්ට පේන්නේ නැහනේ. හරිද? හරි. මෙන්න මේ තියෙනවා ඔයගොල්ලන්ට බීජාණු ශාකය. එතකොට මේ තියෙන්නේ සංයුක්ත පක්ෂවත් පත්‍ර. මෙතන මේ තියෙන්නේ ඇඹරිලා වගේ කෙනෙක්. එයා කුණලාකාර පාක්පතන පෙන් කරන එලපඩි පත්‍ර, මේ භූගත රයිසෝමය, මේ මුල්. හරිද? හරි. එතකොට ඊට පස්සේ මේ බලන්න හෘදයාකාර තස මේ පැත්තේ මූලාව මේ පැත්ත තමයි ශුක්‍රාණුදාන තියෙන්නේ මේ මෙතන මේ ටිකේ තියෙන අණ්ඩාණුදානි මේ ටිකේ තියෙන ශුක්‍රාණුදානි මේ ගිහින් තියෙනවා නේද මූලාව ඊට පස්සේ මේ පෙන්නලා තියෙන මෙයාලා අණ්ඩාණුදානි ඒකේ මං කියවා අර මේකේ ඇතුලේ තියෙන සෛල මෙයාලා ගිහිල්ලා නාණු බවට පත් වෙනවා ඊට පස්සේ මෙතන තියෙන අණ්ඩය එතකොට මේ තියෙන ඊට පස්සේ මොකද වෙන්නේ ඊට පස්සේ මෙතන සුක්‍රාණුදානි පෙන්නලා නැත්ද කොහෙද? ඊට පස්සේ මෙතන මොකද වෙලා තියෙන්නේ? මේ එතන මේ සුක්‍රාණු වෙලා මෙතන මේ සුක්‍රාණු එනවා කියලා පෙන්නනවා. සුක්‍රාණු සංසේචනය වෙලා මෙතන මේ හැදලා තියෙනවා. මේ කලලය නිර්මාණය වෙමින් පවතිනවා. ඊට පස්සේ එම් වෙලා ඊට පස්සේ මේ මොකද්ද? නව බීජාණු ශාකයක් ඇති වෙලා මොකද වෙලා තියෙන්නේ? මේ බීජාණු ශාකය තවදුරටත් ලොකු වෙලා මේ විදිහට ඇදලා තියෙනවා. හරිද? මේ මේ මොනවද? ඒකේ මේ හරියටම මේ පෙන්නලා නැහැ. ඊට පස්සේ මේ බීජාණු දාණය මොකද වෙන්නේ? මේ බීජාණු ශාකයෙන් බීජාණු දාණය වලින් මොකද වෙන්නේ? බීජාණු නිදහස් වෙලා ඊට පස්සේ ඒ බීජාණු මෙයාලා තමයි ජන්මාණු ශාකය තියෙන්නේ. මේකේ ලොකුවට මෙයා කරන්නේ මම මේක ප්ලේ කරන්නම්. එතකොට ඕගොල්ලන්ට තේරෙයි. මේ ටික මැකුවේ නැහැ. හරි. ඔයගොල්ලෝ බලන්න මේක ප්ලේ වෙනවා. වීඩියෝ එක ප්ලේ වෙන්නේ නැහැ. අර අපි වෙන වීඩියෝ එකක් බලමු. හරි අපි මේ වීඩියෝ එක බලමු. කනෙක්ෂන් අවුලක්ද කොහෙද? රෙකෝඩින් වෙන්නෙත් නැද්ද දන්නේ නැහැ. හරි. කනෙක්ෂන් අවුල් වෙනවා නම් ළමල්ලා මේ ගණන් ගන්න එපා. ඔය වීඩියෝ එක හොඳට බලාගෙන ඉන්න ඕගොල්ලෝ. හරි මම ඔයගොල්ලන්ට වීඩියෝ එක ඊළඟට දාන්න නැත්තම් දැන් මේකේ data off කරොත් එහෙම zoom එකත් cancel වෙයිද දන්නේ නැහැ. ඒ නිසා